Hello guys, ඉතින් ඔයගොල්ලන්ට අදත් බලාගන්න පුළුවන් ගේම් රෂ් YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකක්. ඉතින් BR ranked games එකක් තමයි අද මම ගේන්නේ. ලැබුවා වූ නව වසර සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් මම බහිනවා මචං මැප් එකට. ඉතින් මැප් එකට බහලා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මම මෙතනින් පොඩි ලූට් පාරක් දා ගන්නවා. ඒ කැලේ ටික වැඩක් නැති හින්දා ඉතින් මම ඒ ටික චුට්ට ස්පීඩ් කරනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්නට ඇයි මම හැම වෙලේම කෙල්ල දාන ප්ලේ කරන්නේ කියලා. ඉතින් කෙල්ල දාන ප්ලේ කරද්දී වාසියක් තියෙනවා. කහින්සක කොල්ලෙම රවට්ටනවා. ඕගොල්ලෝ හිතලා මොකද්ද මේ කියන්නේ කියලා අතින් පැත්තේ ඉතින් ගොඩක් කෙල් රැවටිලා ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙනවා. ඊට පස්සේ විහිං කරන්නේ ගහනවා. ඉතින් ඔතනදී එක්කෙනෙක් සෙට් වෙනවා. මම අර වෝල් ලස්සෙන් ගහන්න පුළුවන් ස්කිල් එක දානවා. ඒ කියන්නේ ඒකේ වෝල් එකට ගහපුවාම ඕන එකක් කරගන්න පුළුවන්. ඉතින් guys මම හැමදාම කියනවා වගේ ඔයගොල්ලෝ subscribe කරලා set වෙන්න ඉස්සරහට පිටින් වීඩියෝ බලන්න. ඉතින් මම හැමදාම කියනවා වගේ ඔතන විදිහට මම හම්බුනේ හිතාරයක් කියලා. ඒක තමයි මම ගියා. යනකම මම ඉදුවට දැක්ක ඉස්සරහ වෝල් එකක් ගහනවා. ඉතින් මම හරියන්නේ නැත්තේ මොකද කරනවා කියලා දන්නේ හින්දා. ඉතින් ඊට පස්සේ මම කරපු දේ ඔතනින් නවත්තලා නැමුණා. නැමිලා අර මංගා තියෙන්නේ වෝල් ලස්සෙන් ගහන්න පුළුවන් බායනේ guys. මම ඒක දාලා ගැහුවා. 144 ගියේ මට පුදුමයි. ඉතුරු ටික නම් වැඩක් නැහැ. ඊට පස්සේ මම හන්ට් එකට ගහන්න යන සිහිනක් තියෙන. ඉතින් ඒ ටික මම ස්පීඩ් කරලා දාන්නම්. ඔතන ඉස්සරහා හන්ට් එකේ ඉන්නවා. ඊට පස්සේ මම මචං දැක්ක මකුලෙකුත් යනවා. ඊට පස්සේ මට වැදුනා. මං ඉතින් බෝල් එකක් දාගත්ත ටක් ගාලා. ඌ මචං රියල් මෝඩ් එකක් මොකද ඌ ආවා. ඉතින් මං උට ගැහුවා. ඌට ඊට පස්සේ උඩහින් වැදුනා. ඒ හන්ට් කාර්යයෙන් ඌ එතරම් ඉවරයි. හරිම සෝචනීය. හරිද? ඌ මහා මෝඩ් එකක් ආවේ. කොහමද? ඌ එතරම් ඉවරයි. ඊට පස්සේ ඉතින් මම බලන් හිටියා ඌ එනකන්. ඉතින් මොනවා වේද කියලා දන්නේ නැහැ. මං කයිද? ඕගොල්ලෝ හිතන්නේ මං කයිද? දෙවෙනි ප්‍රශ්න. ඉතින් ඊට පස්සේ මචං මූ ආවා කෙලගෙන මාත් ඉතින් චුට්ටක් රෙඩි වෙගෙන හිටියා. ඉතින් කංග වේනා වගේ එයි කියලා තමයි හිතන් හිටියේ. ඌ ආවා. ආවම ඉතින් මං ගා තිබ්බ තොම්සන් එකක් ගහන ගියා මචං. එතන මූ ඩවුන්. ඊට පස්සේ මේක ගහන්න තමයි හිටියේ. ඉතින් ඒ ටික මම ස්පීඩ් කරලා දාන්නම්. දුවන කෑලි ටිකක් තියෙන වැඩක් නැහැ. ෂොප් එකට යනවා. ඊට පස්සේ උට්ට නගිනවා ෆැට් වල. ඊට පස්සේ කනවා. එතනදී මචං මං අර මේකක් ගත්තා. ඒ කියන්නේ මට හම්බුණා උඩට ටෙලිපෝට් වෙන්න පුළුවන් භාණ්ඩයක්. ඉතින් මං ටෙලිපෝට් වෙන්න තමයි ගියේ. මං උඩට ටෙලිපෝට් වුණාම වීඩියෝ එකයි දාන්නම්. ඉතින් මං උඩට ටෙලිපෝට් වුණා. ඉතින් උඩ කිසි විශේෂ දෙයක් නැති හින්දා මං හිතුවා පල්ලෙහාට ගිය ගමන් වීඩියෝ එක දාන්න. ඉතින් මායි තව එකෙකුයි තමයි ඉන්නේ. මං කිව්තුණා. ඊට පස්සේ මම මොන්ටරින් වෝල් එකක් ගහගත්තා. ඌ මචං ආවා. ඌ ඩැමේජ් කරා ඌ මැදිනේ. ඇයි එහෙම? ඉතින් ඊට පස්සේ මම චෞදරි වෝල් එකක් ගහගත්තා. මම හෙල්ත් එක නැහැ. ඉතින් මම හෙල්ත් එක ෆුල් කරගත්තා. ඊට පස්සේ සුපර් මෙඩියක් ගහලා ඌ අරු බොහොම දානවා. හරිද? ඉතින් මාත් බොහොම දැම්මා. ඉතින් මාත් මේ පැත්තට බොහොම දැම්මා දකුණට. ඌ එයි කියලා හිතාගෙන ඌ අනිත් පැත්තෙන් ආවේ. ඉතින් ආව ගමන් මචං ගැහුවා. උට හෙල්ත් එක එකට බැස්සා මට හිතෙන්නේ. කොමාරි මත් හැකින් වුණා. මෙතනින් එහාට රෙකෝඩ් වෙලත් නැහැ. ඒකෙන් මන් දන්නේ නැහැ මොකක් හරි වෙලා. ෆක්